මම ජරාවටපත් වෙන කෙනෙක්. තේරෙන වචනෙන් කිව්වොත් වයසට යන කෙනෙක්. වයසට යන ස්වභාවය ඉක්මවා නොගිය කෙනෙක්. මම ලෙඩ වෙන කෙනෙක්. මම ලෙඩ වෙන ස්වභාවය ඉක්මවා නොගිය කෙනෙක්. මම මරණයටපත් වෙන කෙනෙක්. මම මරණයටපත් වෙන ස්වභාවය ඉක්මවා නොගිය කෙනෙක්. ඊළඟට 4 මම ප්‍රියයන්ගෙන් වෙන් වෙන ස්වභාවයෙන් යුක්ත කෙනෙක්. මම ප්‍රියයන්ගෙන් වෙන් වෙන ස්වභාවය ඉක්මවා නොගිය කෙනෙක්. මම කර්මය දායාද කරගත්ත කෙනෙක්. මම කර්මයෙන් නිදහස් වුණු කෙනෙක් නෙමෙයි. අමතක වෙනවා නම් පින්වත්නි මේ කාරණා 5 ඔබ ගිහිල්ලා ලියාගන්න. ඔබට මතක හිටින්නේ නැත්නම් ලියාගෙන දිනපතා මේක මෙනෙහි කරන්න. බණ භාවනා කිරීමට කාලයක් නැත්නම් මෙන්න මේ මානසික අභ්‍යාසය මේ පින්වතුන් පුරුදු කරනකොට අපිට හිතේ දුක උරුම කරලා දෙන මෙලොව පරලොව දෙලොව දුක උරුම කරලා දෙන බොහෝ විපත්තීන් වලින් අපිට විසඳුමක් ලබා ගන්න මේ උපකාර වෙනවා.